මේ පෙනීමකින් ප්‍රයෝජනය දෙකක් තියෙනවා. එකක් පරම්පරාවෙන් පාවිච්චි කරන ප්‍රයෝජනය, අනිත් එක අපි බේත් සමාන ප්‍රයෝජන සයින්ටිෆිකලි ප්‍රූෆ් කරපු ප්‍රයෝජනය. ඒක WHOම කියලා තියෙනවා සමහර. මේක හොඳයි කියලා. දැන් ඒකින් අපි ට්‍රැඩිෂනල් එක සයින්ටිෆික් දෙකම වෙන වෙනම බලමු. පළවෙනි එක අපි සයින්ටිෆික් ප්‍රූෆ් කරපු හතරක් තියෙනවා ප්‍රයෝජනයක්. ඒක බලමු. WHOම කියලා තියෙනවා පොඩි ළමයිලට අවුරුදු 1ට උඩ තියෙන ළමයිලට රැට කැස එනවනේ. කැස්ස වැඩි වෙනවා, රෑ කැස්ස තියෙනවා නම් ස්මෝල් amount එක නිදා ගන්න කලින් දුන්නා නම් ෆාමසියෙන් ගන්නවනේ බේත් එක cough syrup කියලා. ඒකට ඔක්කොමට වඩා හොඳයි. ඊළඟ එක තියෙනවා පිච්චිලා තියෙන තුවාල, දියවැඩියාව තුවාල, ඒ වගේ wound cut injury, ඒ වගේ විස බීජ කියපු තුවාල. ඒකට මීපෙනි එක locally apply කරන්න පුළුවන්. but එතන dangerous කියන්නේ locally කියන්නේ මීපෙනි කියලා සීනි පෙනි දෙයි. ඒ නිසා ඒකට වෙනම medically grade කරලා විස බීජ අයින් කරලා sterilize කරලා medical grade පෙනි කියලා මීපෙනි කියලා තියෙනවා. ඒක තමයි දාගන්න ඕනේ. ඊළඟ එක amoxicillin පැති, cloxacillin පැති, ඒ වගේ පැති විදියට පාවිච්චි කරන. එහෙම කියන්නේ විස බීජ මැරන්න පාවිච්චි කරන්න පුළුවන්. antibacterial antimicrobial properties. ඒක පාවිච්චි කරන්න පුළුවන්ලු පැති විදියට. ඒකත් ඔයාගෙන් ડોක්ටර්ගෙන් අහලා කරගන්න. ඊළඟ එක heart disease එක අඩු කරනවා, pressure එක අඩු කරනවා, cancer එක අඩු කරනවා, ස්නායු සම්බන්ධ ලෙඩ අඩු කරනවා. ඒ වගේ cholesterol profile තියෙනවානේ, cholesterol lipid profile report එක change කරගන්න පුළුවන්. එහෙම කියන්නේ LDL කියන්නේ bad cholesterol, triglyceride කියන්නේ හොඳ නැති තෙල් එක අඩු කරනවා. HDL කියන්නේ හොඳ තෙල් එක අපිට වැඩි කරනවා. ඒ නිසා change කරනවා. මේ benefit ඔක්කොම scientifically proof. ආය ඊළඟ වීඩියෝ එකකින් අපි boring නේ අනිත් එක බලමු.